අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බිල්ල ගැන පහුගිය ටිකේ ඇති තරම් කතා වුණා. තවත් ඉවර නෑ. සමහර මෝඩ මිනිස්සු වගේම හිතාමතා මෝඩ තර්කයක් ගොඩනගන්න හදන සමහර අය සමාජ මතයක් නිර්මාණය කරනවා විපක්ෂය සහ අපි ඇතුළු තවත් අය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය දක්වනවා කියලා. අනේ බලන්න මේ දරුවන්ට මෙච්චර හොඳ අධ්‍යාපනයක් දෙන්න හදනකොට ඒකට අකුල් හෙලනවානේ කියලා මතයක් තමයි මේ අය නිර්මාණය කරන්න හදන්නේ. වර්තමානයේ ආණ්ඩුව හොබවන අය තරම් මේ රටේ සංවර්ධනයට අකුල් හෙලපු කිසිදු දේශපාලන පක්ෂයක් මේ රටේ ඉන්නවද කියලා කියන්න මන් දන්නේ නැහැ. එයාලා තමයි ඒකේ උඩින්ම ඉන්නේ. ඉතින් එයාලගේ මට්ටමින් තමයි අනිත් අය ගැන හිතන්නේ. කිසිම කෙනෙක් මේ වෙලාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට විරුද්ධ නැහැ. ඒක තමයි ඇත්ත. ඒක මේ අය නොදන්නව නෙමෙයි. හැබැයි එයාලා එහෙම තමයි මතය සමාජගත කරන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නොවුනට විරුද්ධ දේවල් කීපයක් තියෙනවා. රටේ සංස්කෘතිය, ඉතිහාසය අමතක කරපු දරුවෙක් නිර්මාණය කරනවට හැමෝම විරුද්ධයි. විකෘති ලිංගික මානසික මට්ටම් සහිත දරුවෝ නිර්මාණය කරනවට විරුද්ධයි. ඕනතරම් මේ සමාජයේ ලිංගිකත්වය ගැන වෙනස් අදහස් තියෙන මිනිස්සු ඉන්නවා. එයාට නිදහස තියෙනවා තම තමන් කැමති මතයක් දරන්න. ඒක අපිට වළක්වන්න බෑ. එහෙම කරන්න ඕනෙත් නෑ. ඒක පුද්ගලික මිනිස් හැඟීම්. නමුත් පාසල් පද්ධතිය ඇතුළට ඒව ගේන එකට දෙමාපියෝ විදිහට විරුද්ධ වෙන එක අසාධාරණද? නෑ. එහෙම සංස්කෘතියක් ලංකාවට අවශ්‍යයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. සාමාන්‍ය බුද්ධියක් තියෙන කවුරුත් විශ්වාස කරන්නේ නෑ. මේ විරෝධය මතුවුනේ ඔන්න ඔය කියන කාරණාවලට අදාළව. ඒ වගේම සමහර බටහිර රටවල නැති ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන රටක් විදිහට අපිට කතා කරන්න ඉගෙන ගන්න ප්‍රමාණවත් ඉතිහාසයක් තියෙනවා. ඒක උගන්වන්නේ නැතුව අර වගේ පුංචි ඉතිහාසයක් තියෙන රටවල් පසුකාලීනව හදාගත්ත බොළඳ ඉතිහාස කතා අපේ දරුවන්ට උගන්වනවා වෙනුවට ලංකාවේ අපේ ඉතිහාසය අඩු නැතුව උගන්වන්න කියලා නෙමෙයිද මේ කියන්නේ. අධ්‍යයනය කළොත් තව ගොඩාක් දේවල් මේක ඇතුලේ තියෙනවා. මේ විරෝධය ආවේ මෙන්න මේ වගේ දේවල් වලට මිසක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව නෙමෙයි. නමුත් වෙච්ච වැරද්ද පිළි අරන් ඒක නිවැරදි කරලා ප්‍රතිසංස්කරණ ඉස්සරහට ගෙන යනවා වෙනුවට මේ ආණ්ඩුව දරුවන්ට දෙන්න පුළුවන් නරකම දඬුවම දුන්නා. ඒ තමයි සම්පූර්ණ ප්‍රතිසංස්කරණය අවුරුද්දකට කල් දාගත්ත එක. මේ ප්‍රතිසංස්කරණ වල අයිතියත් මේ ආණ්ඩුව ගන්න හැදුවට ඒකත් වැරදීනේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ දේවල් සිද්ධ වුණේ සෑහෙන කාලයක ඉඳලා. මෙයාලා කොහොමද දක්ෂයි අනුන්ගේ වැඩ තමන්ගේ වගේ කරන්න. ඉතින් මේ ප්‍රතිසංස්කරණ උනත් සම්පූර්ණයෙන්ම තමන්ම කරපු දෙයක් විදිහට පෙන්වන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ. මේකට සම්බන්ධ වෙච්ච කලින් ආණ්ඩු ගැන කිසිම වචනයක් එයාලා සඳහන් කරන්නේ නැහැ. ඒකට කමක් නැහැ කියමුකෝ. ඒ ආණ්ඩුත් යම් යම් වැරදි සහගත තත්ත්වයන් එක්ක නිර්මාණය කරගෙන හිටපු මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන සර්පයක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගේ රෙද්දැස්සේ දාගත් එක තමයි මේ ආණ්ඩුව කළේ. කොහොම හරි මේ වෙලාවේ මෙයාලා කළේ දරුවන්ව ප්‍රාණාපයට තියාගෙන දේශපාලනයේ තමන්ගේ වෛරය දරුවෝ පිටින් යවපු එක. එහෙම උමනාවක් එයාලට නොතිබ්බනම් සද්භාවයෙන් මේකට මුණ දුන්නා නම් එයාලා කළ යුතුව තිබ්බේ වැරදි වෙච්ච තැන්වලට අදාළ කොටස් නිවැරදි කරලා ලබන වසරේ හඳුන්වා දෙනකම් ප්‍රශ්න සහගත නොවන වෙනස්කම් ටික ආරම්භ කරන එක. හැබැයි එයාලා ඒක කළේ නෑ. දැන් එයාලා මේ වැරදි සහගත දේවල් නිවැරදි කරන්න කියලා කෑ ගහපු අයට විරුද්ධව අශීලාචාර ප්‍රහාරයක නිරත වෙනවා. ඒක නොදන්න බොහෝ දෙනෙක් ඒ රැල්ලේ ඔහේ ගහගෙන යනවා.